අපි මේ රැඳිලා ඉන්න මාකුල නැනපියස ආයතනයත් සමග ලංකාවේ විභාග මධ්‍යස්ථාන 6කදී පෙරහුරු විභාගය පැවැත්වෙනවා. මොකද මේ පෙරහුරු විභාගයේ 2026 ශිෂ්‍යත්ව විභාගය ලියන්න ඉන්න අපේ දරුවන් වෙනුවෙන් මාස එකහමාරකට කලින් පෙරහුරු විභාගය මේ පැවැත්වෙන්නේ. එතකොට රජයෙන් පවත්වන ශිෂ්‍යත්ව විභාගයේ ආකෘතියටම අනුව සැකසුණු දෙක පත්‍රය එක පත්‍රය අපි ලබා දීම සිද්ධ කරා. එතකොට ඒ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී අර ජාතික විභාගයට සරිලන ආකාරයටම කටු වැඩ කිරීමට සහ විභාග අංකය ලබා දීමට අවශ්‍ය පහසුකම් අපි සැලැස්සුවා. ඒකත් එක්කම දරුවට පුරුදු පුහුණු කළා. කොහොමද පැන්සල් පාවිච්චි කරන්නේ, කොහොමද කටු වැඩ කොලේ පාවිච්චි කරන්නේ, ඒක කොහොමද ඩෙස්ක් එක මත තියාගන්න ඕනේ සහ නොදන්නා පිළිතුරු තියෙනවා නම් ඒකට මොකද්ද කරන්න ඕනේ කියන එක විශේෂයෙන් අපි මුල් අවස්ථාවේදී එහෙම නැත්නම් විභාගය පටන් ගන්න කලින් අපි දැනුවත් කිරීම කරා. එතකොට මේ දැනුවත් කිරීම ඉතාමත් වැදගත්. මොකද හේතුව ශිෂ්‍යත්ව විභාගයට ගියාට පස්සේ ශිෂ්‍යත්ව විභාගයේදී මේ දැනුවත් කිරීම සිද්ධ කරන්නේ නැහැ. මොකද හේතුව හැමෝටම එකම වගේ ප්‍රශ්න පත්‍රයක් ලැබෙන්නේ. එතකොට එහෙම කරලා කරන්න විදිහක් නැති නිසා. ඉතින් මේ වගේ පෙරහුරු විභාගය ඉතාමත් වැදගත්. යම්කිසි දරුවෙක් ඉන්න පුළුවන් විභාගයට බයක් තියෙන දරුවෙක්, එහෙම නැත්නම් ඒක චකිතයක්, එහෙම නැත්නම් සමහරලාට උත්තර ගන්නකොට හිර වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒවට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ලබා ගන්න, එහෙම නැත්නම් පළපුරුද්ද ලබා ගන්න මේ පෙරහුරු විභාගය ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒත් එක්කම විභාගයේ ශිෂ්‍යත්ව විභාගයට ලං වෙලා කරන පෙරහුරු විභාගයට වඩා මාස එකහමාරකට කලින් කරන පෙරහුරු විභාගය වැදගත්. මොකද හේතුව එහෙම කරාම තමයි අපිට හැකියාව ලැබෙන්නේ තමන්ගේ තියෙන වැරදි එහෙම නැත්නම් අඩුපාඩු මේ හදාගන්න. එතකොට මේකේ විභාගයේ උත්තර පත්‍ර එහෙම නැත්නම් දරුවා ලියපු පිළිතුරු පත්‍ර සියල්ලම එකතු කරලා එක් මධ්‍යස්ථානයකට ගෙනත් ඒ ටික පරීක්ෂා කරලා නැවත සතියක් ඇතුළත දරුවන්ට ලබා දෙනවා ආදර්ශ පිළිතුරු පත්‍රයත් එක්ක. එතකොට ඒකත් එක්ක චෙක් කරලා තමන්ගේ දරුවන්ගේ තියෙන අඩුපාඩු මොනවද කියන එකත් පොදුවේ හදාගන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන් රචනාව වගේ දෙයක් මේ වගේ මධ්‍යස්ථානයකට ඇවිල්ලා ලියන එක ඉතාමත් වැදගත්. දැන් අද දවසේ ළමයි 100කට ආසන්න පිරිසක් දැන් මේ තියෙන්නේ පළවෙනි මේ විභාග මධ්‍යස්ථානයේ. එතකොට තව ශාලාවක් තියෙනවා මීට පල්ලෙහා. මේ තියෙන්නේ පළවෙනි හෝල් එක. එතකොට තවත් හෝල් එකක් පහත මාලේ ක්‍රියාත්මක වෙනවා මේ වෙනකොට. ඉතින් 100කට අධික පිරිසක් එක් මධ්‍යස්ථානයක අපි සහභාගී කරවලා තියෙනවා. ඉතින් සමගන්නවා මාකුල නැනපියස ආයතනයේ සිට.